ආසුන්දර මහත්තයාගේ සිරුරෙන් අවසරයි. ඇත්තටම අද අපි ඉන්නේ ඉඳලා මේ වැඩසටහනට සහභාගී වෙලා මම අයවත් කරුවෙක් වශයෙන් මේ දවස්වල මුලින්ම සදාරදී තමයි වැඩි මොකද ගොඩක් දෙනෙක් අපි ආර්ගෝපිකාවට යනකොට එලින්ම අපේ එකට තමයි එන්නේ මේ ලයිට් ඉල අපි ඉන්නකම සමහර විට අපි යන දිලකාරත් එක්ක දිලේ එක මාසෙට වෙනස් වෙනවා. ඒ හින්දා මම මේ අගදී අපේ සහෝදරයෙක් මුල දුන්නා. ඒ සහෝදරයා අපකට එන මිනිස් මාසකට ඉන්නේ විඥානකින් ගිහිල්ලා තියෙන මුදල ඊට පස්සේ ඉරමතරාවේ වරින් ඉර 30කට ඉහිලා මාසකට දීපු මුදල අරගෙන ගිහිල්ලා ලොකු ගැටුමක් වගේ සත්‍යයකට ඒ ආයෝගය ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අද මේ මහසුන්දර මහත්තයා අපි ඉදිරියේ ඉන්න පුද්ගලයා. ඒ කියන්නේ ඒ වෙලාවේ අපි ඒ ආයෝගය තමයි අපි ඒ දවසේ ජීවිතේ අපිට හම්බෙන වැදගත්ම පුද්ගලයා. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් එක්ක අපි කොහොමද කතා බහ කරන්නේ කොහොමද අපි මේ වගේ වෙලාවක මේ වගේ දෙයකට මුහුණ දෙන්නේ යන වැදගත්ම දේ. ඒ කියන්නේ අපේ ජීවිතේ අපිට වැදගත්ම පුද්ගලයා තමයි අපේ ජීවිතේ ඒ වෙලාවේ හම්බෙන පුද්ගලයා කියන්නේ අපිට අද මුලින්ම මේ වාසුන්දර මහත්තයා පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ දේ අපිට අද අයපත් කරුවෙක් වශයෙන් අපිට ආර්ගෝපික කොහොමද මුහුණ දෙන්නේ කියන දේම අද ඉගෙන ගන්න ලැබුණා. මම හිතනවා මම අයපත් කරුවෙක් වශයෙන් ඒ දේ නැති මගේ ජීවිතේ මගේ මේ රස්තාව ඉදිරියට කරගෙන යන්න. ඉතින් ඒ වගේ වැදගත් දේ අපේ පෞල් ජීවිතේ අපි ජීවත් වෙන්නේ කොහොමද? අපේ දරුවොත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? අපේ ජීවිතත් එක්ක අපි ජීවත් වෙන්නේ කොහොමද? ඒ වගේ ගොඩක් දේ අපේ වාසුන්දර මහත්තයාගෙන් ඉගෙන ගන්න ගන්නවා. ඉතින් මම ප්‍රථමයෙන්ම මේ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වගේ වැඩමුළුවක් සංවිධානය කරපු ඒ ඉස්තාරෝ මහත්තයා ප්‍රමුඛ ඒ නිලධාරි මණ්ඩලයට මගේ ස්තුතිය පුද කරමින් මම ඉල්ලනවා.